E-visa එක වැලිඩ් නැත්නම් මොකද වෙන්නේ? එයාපෝට් එකට ගියාම එයාපෝට් එකෙන් එයාව හරවලා එවලා තියෙනවා. මොකද මේ E-visa එක අප්ඩේට් නැති නිසා. E-visa එක පටන් ගත්තට පස්සේ ඉමිග්‍රේෂන් එකෙන් වීඩියෝ එකක් රිලීස් කරලා තිබ්බා. ඒ වීඩියෝ එක හරි පෙන්නන්න. ඔයාලගේ බොස්ලාට පෙන්නන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක නැතුව ඔයාලට වැකේෂන් යන්න බෑ. ඉතින් ආයි හැරිලෙන්න එනවා. ටිකට් ලොස් වෙනවා. ඔයාලත් මාලදිවයිනේ ජොබ් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්න ආවේ E-visa ගැන. මේ E-visa එක ගැන දන්න අයත් ඇති. ඒ වුණාට මම හිතන විදිහට නොදන්න අය තමයි ගොඩක් ඉන්නේ මෙතන. E-visa එක කියන්නේ මාලදිවයිනේ රජය විසින් නොවැම්බර් ඒ කියන්නේ 2025 නොවැම්බර් 23 වෙනිදා ඉඳන් තමයි මේක පටන් ගන්න තියෙන E-visa සිස්ටම් එකක්. E-visa එක වැලිඩ් නැත්නම් මොකද වෙන්නේ? E-visa එක වැලිඩ් නැති වුණොත් අනිවාර්යෙන් ඔයාලා වැකේෂන් යන එයාපෝට් එකට ගියාම එයාපෝට් එකෙන් හරවලා එවනවා. ඒ කියන්නේ ඔයාලගේ වර්ක් පර්මිට් එක අප්ඩේට් වෙලා ඊට පස්සේ ඒ හැමදේම ක්ලියර් වුණාට වැඩක් නැහැ. E-visa එකත් අනිවාර්යෙන් අප්ඩේට් වෙලා තියෙන්න ඕනේ. ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ අයිලන්ඩ් එකේ වැඩ කරන මල්ලි කෙනෙක් දැන් සතියකට විතර කලින් ගිය සතියේ ගියා එයා වැකේෂන් යන්න මේ අයිලන්ඩ් වල ජොබ් කරනකොට ගොඩක් කරදරයි වැකේෂන් යන්න ගියාම ඉතින් ඒ ළමයා කොහොම හරි ඊට කලින් දවසේ හවස ෆෙරියේ ගිහිල්ලා මාලේ රූම් එකක් අරගෙන ඉඳලා ඊට පස්සේ තමයි එයාට උදේ ෆ්ලයිට් එකක් තිබ්බේ. ඉතින් ඊට පස්සේ උදේ එයාපෝට් එකට ගියාම එයාපෝට් එකෙන් එයාව හරවලා එවලා තියෙනවා. මොකද මේ E-visa එක අප්ඩේට් නැති නිසා. ඉතින් එයා කියන කනුත් මම දන්නේ නැහැ මේ E-visa එක ගැන. මමත් දැනුවත් උනේ ඒ මල්ලි මට කිව්වට පස්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා අයියේ. මාව හරවලා එව්වා E-visa එක අප්ඩේට් කරන් එන්න කියලා. ඉතින් ඔන්න ඕක හින්දා තමයි මම අද හිතුවේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕනේ මේ ගැන. මොකද මේක නොදන්න අය ගොඩක් ඇති මං වගේ ඒ මල්ලි වගේ. ඉතින් කොහොමද මේ E-visa එක චෙක් කරගන්නේ? අපි මුලින්ම අපේ E-visa එක චෙක් කරගන්න නම් මුලින්ම ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකෙන් බ්‍රවුසර් එකකට යන්න මොකක් හරි Chrome හරි මේ විදිහට බ්‍රවුසර් එකකට ගිහිල්ලා ඊට පස්සේ එතන සර්ච් කරන්න Google එකේ සර්ච් කරන්න Maldives E-visa check-in කියලා. ඊට පස්සේ ඔයාලට මුලින්ම එන වෙබ්සයිට් එකට ගිහිල්ලා එතන තියෙනවා ෆිල් කරන්න nationality එක. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට තෝරලා දීලා ඊට පස්සේ ඔයාලගේ passport number එක type කරලා ඊට පස්සේ අන්තිමටම ඔයාලගේ බර්ත්ඩේ එකත් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එතන සබ්මිට් කරාට පස්සේ ඔයාලගේ E-visa එක වැලිඩ් නම් අනිවාර්යෙන් එතන මේ විදියට පෙන්නනවා ඔයාලට. මේ මම ඔයාලට පෙන්නන විදියට. ඉතින් E-visa එක වැලිඩ් නැත්නම් මොකද්ද ඔයාලා කරන්න ඕනේ? අනිවාර්යෙන් ඔයාලා වැකේෂන් යන්න කලින් මේ වෙනදා අපි වැකේෂන් යන්න කලින් චෙක් කරන්නේ අපේ වර්ක් පර්මිට් එක අප්ඩේට්ද කියලා. ඒ වුණාට දැන් එහෙම බෑ. දැන් අනිවාර්යෙන් මේ E-visa එකත් අප්ඩේට්ද කියලා බලන්න ඕනේ. ඉතින් ඔයාලා වැකේෂන් යන්න කලින් අනිවාර්යෙන් මේ මං කිව්ව විදිහට චෙක් කරලා ඔයාලගේ වර්ක් පර්මිට් එක ඇප්ලයි කරලා නැත්නම් ඔයාලගේ කම්පැනියෙන් නැත්නම් ඔයාලගේ E-visa එක අප්ඩේට් වෙලා නැත්නම් එක්ස්පයර්ඩ් වෙලා නම් අනිවාර්යෙන් ඔයාලගේ කම්පැනි එකට කියලා ඔයාලගේ බොස්ට කියලා E-visa එක හදාගෙන යන්න. නැත්නම් ආපහු හැරිලා එන්න තමයි වෙන්නේ. E-visa එක පටන් ගත්තට පස්සේ ඉමිග්‍රේෂන් එකෙන් වීඩියෝ එකක් රිලීස් කරලා තිබ්බා. මම ඒක දැක්කා. මම ඔයාලටත් ඒක මේ වීඩියෝ එකේ අන්තිමටම දාන්නම්. එතකොට ඔයාලටත් ඒක ඒ වීඩියෝ එක හරි පෙන්නන්න. ඔයාලගේ බොස්ලාට පෙන්නන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. සමහර විට දන්නේ නැති අයත් ඇති, දන්න අයත් ඇති. ඒකින්ද පෙන්නලා ඒක අනිවාර්යයෙන්ම හදාගන්න E-visa එක. ඒක නැතුව ඔයාලට වැකේෂන් යන්න බෑ. ඉතින් ආයි හැරිලෙන්න එනවා, ටිකට් ලොස් වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම E-visa එක හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඔයාලගේ Maldives වල ඉන්න යාළුවන්ට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. මොකද තවත් කෙනෙක්ට මේ වගේ වෙන්න දෙන්න හොඳ නැහැ. අපි දැනුවත් කරන්න ඕන අනිවාර්යෙන් මේ ගැන. නැත්තම් ගොඩක් දෙනෙක් මම නම් හිතන්නේ දැනුත් ගොඩක් දෙනෙක් එයාපෝට් එකට ගිහිල්ලා හැරිලා ආපු අය ඇති වැකේෂන් යන්න ගිහිල්ලා. ඉතින් හැමෝම වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අනිවාර්යෙන්. ඔයාලටත් මෙහෙම ප්‍රශ්නයක් වුණා නම් එයාපෝට් එකට ගිහිල්ලා හැරිලා එන්න වුණා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. අලුකොන්ಮೆಂ ಉಫಲಾಯಕು ಮೀ ತಾರಫ್ ಕುರಣಿ ಈ ವಿಸಾಗೆ ಹಿದುಮೆ ಮೀ ಅವಸ್ ಅದಿ ಫಸೇಹ ನಿಜಾಮೆಗೆ ದಶುಂ ವಿಸಾಗೆ ಹಿದುಮೆಂ ಎಕ್ಕೊ ಡಿಜಿಟಲ್ ಕೊಲ್ಲಿ ಬಿಕತುಂಗೆ ಫುರ್ಸತ ಹುಳುಗೆಂದಿಯು ಎಹೆಂಕಮು ಮಿಹಾರು ಮಿಕಿಯಾಲ್ ದೇನಿ 23 ನವೆಂಬರ್ 2005 ಫೆಶಿಗೆಂ ವರ್ಕ್ ವಿಸಾಂ ಎದುಮುಗ ಅಮಲ್ ಕುರಂ ಜೆಹೆನಿಗೊಯ್ ಇಮಿಗ್ರೇಷನ್ ಗೆ ರಸ್ಮಿ ವೆಬ್ಸೈಟ್ immigration.gov.mv ಯ ಜಿಯಾರೆ ಕುರವ್ವ
ವಿಸಾ ಟೆಬ ಫಿತಾಲುಮಫೌ ವೋಕ್ ವಿಸಾ ನಂಗವ ಅದಿ ಓಪನ್ ಎಕ್ಸ್ಪೆಕ್ಟ್ ಆನ್ಲೈನ್ ಸಿಸ್ಟಮ್ ಬಟನ ಫಿತಾಲವ್ವ ಕುರಿಂಗ್ ವಿಸಾಂಗೆದನಿ workpermit.egov.mv මෙදෙරිකොන්නම මිහාර ලොගින් වෙලන් ජෙහෙනි expect.egov.mv යාරෙක්කො එෆහු ඊෆාස් මෙදෙරිකො ලොගින් වෙලා ලොගින් වමුන් තිය ෆරාතුගේ ඩෑෂ්බෝರ್ಡ್ ಫಿನ್ನಾಣೆ ವಿಸಾಂಗೆದಿ ಹುಷಾಳನಿ ಕುಂಫುಂಜಕುನ್ನಮ ಮತಿ ಕಣಫರಾತುಗಾವ ಅಮಿಲ್ಲ ಪ್ರೊಫೈಲ್ ಫಿತಾ ಮೈ ಆರ್ಗನೈಸೇಷನ್ ನ ಬದಲಕೊಲ್ಲ ಏರುನ್ ತಿಯ ಫರಾತುನ್ ತಿಯ ಅಮಲ್ ಕುರಣಿ ಕುಂಫುನಿಗೆ ಅಕೌಂಟ್ මෙදෙරිಕೊಕ್ಕಂ ಕಶವರ ಕುರೆವೇಣೆ ವರ್ಕ್ ಪರ್ಮಿಟ್ ಪಯಗುಸ್ ವ್ಯೂ ವರ್ಕ್ ಪರ್ಮಿಟ್ ಫಿತಾಲವ್ವ ವಿಸಾಂಗ್ ಎದೆ ಬಿದೇಸಿ ಮುವಜ್ಜಫು ಹೋದಾಲುಮಫಹು ಸೆಲೆಕ್ಟ್ ಕೊಲ್ಲವ್ವ ಸೆಲೆಕ್ಟ್ ಕೊಫಾವ ವರ್ಕ್ ಪರ್ಮಿಟ್ಗೆ ಡೀಟೇಲ್ಸ್ ಫಿತಾಲವ್ವ ಬಿದೇಸಿ ಮುವಜ್ಜಫುಗೆ ವರ್ಕ್ ಪರ್ಮಿಟ್ ಪ್ರೊಫೈಲ್ ಗಾವ ವಿಸಾ ಟೆಬ ಫಿತಾಲವ್ವ apply for visa fita then new request ನಂಗವ ಬೇಣುವ ಲೇಖೆಯುನ್ ತನ್ ಅಟ್ಯಾಚ್ ಕೊಲ್ಲವ್ವ ಹುರಿಯ ಫೈಲ್ ತಕೆನ್ ಅಪ್ಲೋಡ್ ಕುರ್ಮಫೋ ತಫ್ಸೀಲ್ ತ ರಂಗಳ ಚೆಕ್ ಸಬ್ಮಿಟ್ ಕೊಲ್ಲವ್ವ ಅಪ್ಲಿಕೇಶನ್ ಅಪ್ರೂವಮು ವಿಸಾ ಬ್ಯಾಗ ಈ ವಿಸಾ ಲೋಗೋ ಫಿನ್ನಂ ಇನ್ನಾನೆ ಡಿಜಿಟಲ್ ವಿಸಾ ವ್ಯೂ ಕುರುಮ ನೋತ ಡೌನ್ಲೋಡ್ ಕುರುಮ ಎ ಲೋಗೋ ಫಿತಾಲವ್ವ ಎಹಿಸಾಬುಂ ಫಸೇಹ ಕಮಯಕೊ ಎದಿಲೆವಿ ಈ ವಿಸಾ ಲಿಬಿಗೆನ್ ದಾಣೆ ಆಕುರ ವರ್ಕ್ ವಿಸಾ ದೆನ್ ಲಿಬಿಲವ್ವಾಣಿ ವರ್ಕ್ ಪರ್ಮಿಟ್ಗೆ ಮುದ್ದತ ನುವತ ವ್ಯಾಲಿಡಿಟಿಯ ಮಿ ಅಪ್ಗ್ರೇಡ್ ಆಕು ಮೋದಿಸ್ ಇಮಿಗ್ರೇಷನ್ಗೆ ವಿಸಾಗೆ ಖಿದುಮೆ ಫುರಿಹಮೆ ಡಿಜಿಟಲ್ ಕು ಹಲುಯಿ ಅದಿ ಕರುದಾಸ್ ಮದು ವಿಸಾ ಪ್ರೊಸೆಸ್ ಕಮಿವಣಿ ಬದಲುವೆಗೆ ಗೊಸ್ಸ ವಿಸಾ ಅದಿ ಡಿಜಿಟಲ್ ಇಮಿಗ್ರೇಷನ್ ಖಿದುಮೆತ್ತೋಗೆ ಆ ಜಮಾನಕ ಮರ್ಹಬಾ